විශේෂ දෙයක් තියෙනවා මට මෙතනදී ඔයාලට පෙන්වන්න. යාඩිය ඉලෙක්ට්‍රික් යතුරුපැදි සමාගම සතුව තියෙන තාක්ෂණය කොයි වගේද කියන එක. ඉතින් ලිතියම් අයන් බැටරි එකක් සෝඩියම් අයන් බැටරි එකක් ගැන අපි කතා කරා. ඉලෙක්ට්‍රික් යතුරුපැදිය චාර්ජින් සෙන්ටර් එකකදී කොහොමද charge කරන්න කියලා. මේ වගේ charging centers මේ කට්ටියක සමාගම සතුව තියෙනවා. එතකොට මේ charging centers මහජනයා ගැවසෙන ස්ථානවල තනින් තන සවි කරලා තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ධාවනය කරන කෙනෙක්ට මගදී තමන්ගේ බැටරි එක charge කරන්න ඕන නම් මෙන්න මේ විදිහට charge කරන්න පුළුවන්. ඇත්තටම තමන්ගේ බැටරිය charge කරන එක නෙමෙයි. බැටරි එක තමන්ගේ බයිසිකලයේ තියෙන බැටරි එක මේ charging center එකට දාලා charge වෙලා තියෙන බැටරි එක අරගෙන තමන්ගේ බයිසිකලයට දාලා අරන් යන්න පුළුවන්. ඉතින් අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ තියෙන ඔයගේ බයිසිකලේ බැටරි කියලා අපි හිතමු. ඔයාට පුළුවන් මේකට තමන්ගේ යතු බයිසිකලේ බැටරි එක මේ විදිහට ඉන්සර්ට් කරන්න. ඒ විදිහට ඉන්සර්ට් කරාට පස්සේ මේ විදිහට charging wire එක කනෙක්ට් කරාට පස්සේ ඒ බයිසිකලේ බැටරි එක charge වෙනවා. ඊට පස්සේ ඔටෝමැටිකලි මෙතන තියෙන charge වෙච්ච බයිසිකලයක බැටරි එකක මෙන්න මේ වගේ දොර ඔටෝමැටිකලි ඇරෙනවා ඩෝ එක. ඊට පස්සේ අපිට පුළුවන් මේ බැටරි එක අරගන්න. මේ බැටරි එක තමන්ගේ ඉලෙක්ට්‍රික් යතුරුපැදියට දාලා තමන්ගේ ගමන යන්න පුළුවන්. ඉතින් මේ වගේ තාක්ෂණයක් පාවිච්චි කරනවා මේ කට්ටිය. ඊට අමතරව තව තියෙන විශේෂ කාරණයක් කියන්නේ මේ බැටරි මාරු කරලා තමන්ගේ බයිසිකලේ ධාවනය කරන ක්‍රමයක්. ඊට අමතරව තමන්ගේ බයිසිකලේ තියෙන බැටරි එක තමන්ට ඉතාමත්ම ඉක්මනින්ම charge කරගන්න පුළුවන්. එහෙම නැත්නම් fast charging system එකක් මෙතන තියෙනවා. මේකත් දැනට පාවිච්චි කරනවා මේ කට්ටිය. මෙයාලගේ චීනය තුල. එතකොට මේ තියෙන මේ charging station එක අපි අර පෙට්‍රල් ෂෙඩ් එකක පෙට්‍රල් ගහනවා වගේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේක කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට තියෙන මේ charging center එකේ තියෙන මේ wire එක මේ විදිහට යතුරුපැදියට සවි කරනවා. ඊට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ මේකේ තියෙන විශේෂම දේ තමයි ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ බැටරි එක charge කරගන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 15ක් වගේ කෙටි කාලයක් ඇතුළත 80%ක් දක්වා මේ තමන්ගේ බයිසිකලේ බැටරිය charge කරගන්න පුළුවන්. ඉතින් ඒක ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ විදිහට කරගන්න පුළුවන් වෙන එක ඉතාමත්ම වැදගත් කාරණයක් විදිහට මතක් කරනවා. මොකද බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ charge කරගන්න යන වෙලාව. ඉතින් මේ වගේ තාක්ෂණයෙන් තාමත්ම ඉදිරියට ගිය සමාගමක් තමයි මේ යාඩිය සමාගම. මේ යාඩිය යතුරුපැදි අබාන් සමාගම විසින් ගෙනලා බෙදා හරින්නේ. එතකොට මේ අපේ ශ්‍රී ලංකාවේ ඉන්න පාරිභෝගිකයන් බහුතරයකට පුළුවන් ඉදිරියේදී මේ නව තාක්ෂණයත් එක්ක අත්වල බැඳ ගන්න. අපි මුලින්ම කතා කරා ලිතියම් අයන් සෝඩියම් අයන් බැටරි ගැන. ඊට අමතරව ග්‍රැෆීන් බැටරි එකත් යාඩිය සමාගමේ තියෙන තාක්ෂණය ඉතාමත්ම ඉහළ බැටරි එකක්. එතකොට මේ බැටරි එක අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේකේ මෙයාලා ප්‍රදර්ශනය කරලා තියෙනවා මේ බැටරි එක low temperature එකකදී කොහොමද කියලා. ඒ කියන්නේ මේක ඇතුලේ මේකේ උෂ්ණත්වය ඍණ 20ක ප්‍රමාණයකට සෙල්සියස් අංශක ඍණ 20ක ප්‍රමාණයකට උෂ්ණත්වය මේකේ අඩු කරලා තියෙනවා. එතකොට ඒක ඇතුලේදී බැටරි ටික කොහොමද මේකේ කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි වෙන්නේ කියලා. ඇත්තටම මේකටත් වඩා වැදගත්ම කාරණය තමයි මීට එහා පැත්තෙන් අපේ තියෙන්නේ. එතකොට මෙතනට ඇවිල්ලා අපි බැලුවොත් එහෙම මේකේ තියෙනවා හීට් එක වැඩි කරලා. ඒ කියන්නේ උෂ්ණත්වය ඉතාමත් අධික ලෙස වැඩි කරලා. මේක සෙල්සියස් අංශක 55ක ප්‍රමාණයකට උෂ්ණත්වය වැඩි කරනකොට මේ බැටරි එක කොයි විදිහටද කිසිම ගැටලුවක් නැතුව බැටරි එක කනෙක්ට් කරලා තියෙන්නේ. මේක කිසිම ගැටලුවක් නැතුව මේ බැටරි එක තියෙන ආකාරය. ඉතින් මේක ආරක්ෂාව සම්බන්ධයෙන් ඇත්තටම අර තොරතුරු පෙන්වනවට වඩා සනාථ කරලා පෙන්නපු අවස්ථාවක් විදිහට මට කියන්න පුළුවන් මේ ආරක්ෂාව කොච්චරද කියන එක උෂ්ණත්වයට බැටරි එකේ ඔරොත්තු දීම. ඉතින් ඒකත් ඉතාමත් වැදගත් කාරණයක් විදිහට මම සලකනවා. මේ ග්‍රැෆීන් බැටරි එක තමයි දැනට ශ්‍රී ලංකාවේ අපි විකුණන යාඩිය ඉලෙක්ට්‍රික් යතුරුපැදිවල ඔබට දක්නට ලැබෙන්නේ. අපි ග්‍රැෆීන් බැටරි එක ගැන කතා කරනවා. එතකොට පාරිභෝගිකය සමහරකට හිතන්න පුළුවන් මේ ග්‍රැෆීන් කියන්නේ මොකක්ද? මේකෙන් වෙන්නේ මොකක්ද? ඇත්තටම ග්‍රැෆීන් කියලා දෙයක් මේකේ තියෙනවා කියලා කොහොමද අපි කියන්නේ කියලා. ඉතින් මේකට හොඳටම සනාථ කරන්න පුළුවන් දෙයක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. මේ තියෙන්නේ ග්‍රැෆීන් මැටීරියල් එක. එතකොට මේ ග්‍රැෆීන් මැටීරියල් එක පාවිච්චි කරලා තමන්ගේ තාක්ෂණය සමගින් මේක බැටරි එකට ඉන්ක්ලූඩ් කරලා තමයි මේ ග්‍රැෆීන් බැටරි එකක් එන්නේ. එතකොට නෝමල් බැටරි එකට වඩා ග්‍රැෆීන් බැටරි එක performance එක වැඩි වෙන්නේ මෙන්න මේ මැටීරියල් එක බැටරි එකට දාලා යාළගේ ටෙක්නොලොජි එකත් එක්ක ග්‍රැෆීන් බැටරි එකක් නිෂ්පාදනය කිරීමේදී තමයි ඒ බැටරි එකේ performance එක එන්නේ.